මුලින්ම ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එක බලන ඔයාට. ඔව් ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලට කිරියෙන් පැණියෙන් විතරක් නෙමෙයි මුදලින් ඔයාලගේ ජීවිත සර්වකාරයෙන් සාර්ථක වෙන අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ ජීවිත ඔයාලා ප්ලෑන් කරපු තැන් වලට යන්න ලැබෙන අවස්ථා ලැබෙන කාලවකවානුවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මම කතා කරන්න හිතුවා මේ අලුත් අවුරුදු කාලේ මේ ලැබිලා තියෙන නැකතත් එක්ක අපේ මුදල් නැති කරන හැංගිච්ච හොරෙක් ගැන. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක්, ඒ කියන්නේ බහුතරයක් හිතන් ඉන්නේ අපේ මුදල් නැති කරන්නේ මේ අපේ ෆැමිලි එකේ කට්ටිය. එහෙම නැත්නම් අපේ යාළුවෝ, අපේ ගෙදර වටපිටේ ඉන්න මිනිස්සු වෙන මේ කියලා. නමුත් ඇත්තටම අපේ සල්ලි නැති කරන්නේ මේ මිනිස්සු නෙමෙයි. අපේ සල්ලි නැති කරන්නේ හැංගිච්ච හොරෙක්. ඔය දන්නවද මේ කවුද මේ හැංගිච්ච හොරා තමා ඉන්ෆ්ලේෂන් එක. ඉන්ෆ්ලේෂන් එක තමා ඔයාගේ සල්ලි නැති කරන ඒ භයානක හොරා. සාමාන්‍යයෙන් සෙන්ට්‍රල් බැංක් එක ශ්‍රී ලංකා මහ බැංකුව කියන විදිහට සාමාන්‍ය ලංකාවේ මාර්තු මාසයේ උද්දමනයේ 2.5% විතර. සාමාන්‍ය මේලේ ප්ලෑන් එක තමයි මේක 5%ක අගයකට අරන් යන එක. නමුත් සෙන්ට්‍රල් සිකියුරිටි ආයතනය ලස්සන රිසර්ච් එකක් කරලා තියෙනවා. ලස්සන මේක හරිම වැදගත්. මේක බලන්න මම ඔයාලට දැන් ඔන්න පොප් අප් කරන්න මෙන්න මේක තමයි රිසර්ච් එක. මේ අවුරුදු කාලෙට ගැලපෙන රිසර්ච් අමාරුයි. මුලින්ම සෙන්ට්‍රල් සිකියුරිටි ආයතනයට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ රිසර්ච් එකක් කරපු එක ගැන. ඉතින් අපි කතා කරමු මේක ගැන පොඩි විස්තර ටිකක්. ඉතින් මේ තියෙන්නේ ලංකාවේ අවුරුදු 10ට අවුරුදු මේසේ තියෙන කෑම ටිකක් අරගෙන 2025ට සාපේක්ෂව අද වෙනකොට මේ වගේ මිල ගණන් වල රුපියල් සත වශයෙන් වැඩිවීම සහ ප්‍රසන්ටේජ් එකක් විදිහට කොච්චර වැඩි වෙලා තියෙනවද කියලා මෙයාලා කරලා තියෙන රිසර්ච් එක. එතකොට මේක හරි ලස්සන කාරණා ටිකක් තියෙනවා. අපි මේ ඔක්කොම නැතුව චූටි කොටසක් ගමු. හරිද? දැන් ඔයාලට පේනවා ඇති කිරිබත් ගත්තොත් 2025ට සාපේක්ෂව මේ එනකොට 120කින් මිල වැඩි වෙලා තියෙනවා. එතකොට කොකිස් ගත්තොත් සාමාන්‍යයෙන් 127ක්. මුං කැව් 129ක්. දැන් ඔයාලට තේරෙන්න ඕනේ එහෙනම් අපේ සල්ලි නැති කරන්නේ මේ උද්දමනය. උද්දමනය කියන්නේ මොකක්ද? උද්දමනය කියලා සරලව කියන්නේ භාණ්ඩ හා සේවාවල මිල වැඩිවීම අවුරුද්දක් පතා. මෙන්න මේක තමයි ඔයාලගේ මුදල් නැති කරන දැවැන්ත හොරා. එතකොට දැන් අපි එහෙනම් සල්ලි දාලා තියෙන තැන් හරියද? මේ වීඩියෝ එකෙන් අපි මේක අවබෝධ කරගමුකෝ මේ කොටසේ. දැන් බහුතරයක් ලංකාවේ බහුතරයක් දෙනෙක් සාර්ථකත්වයට නොයන හේතුව තමයි මේක. එයාලට මූල්‍ය වශයෙන් ශක්තිමත් වෙන්න බැරි හේතුව තමයි මේක. මොකද්ද? එයාලා උද්දමනය ගැන අවබෝධයක් නැහැ. උද්දමනයට අහු නොවෙන්න එයාලගේ සල්ලි තියන්න ඕන තැන් ගැන අවබෝධයක් නැහැ. ලංකාවේ බහුතරයක් දෙනෙක් එයාගේ සල්ලි තියලා තියෙන්නේ සේවිං account වල. එහෙම නැත්නම් කෑෂ් විදියට. අද කෑෂ් විදියට තියලා තියෙන එක තවත් භයානකයි. එතකොට ඒ භයානකමෙන් චුට්ටක් අඩු වෙනවා සේවිං account වලට. එදියි 3ක් 2.5ක් වගේ ඉන්ට්‍රස්ට් එකක් දෙනවා. නමුත් ලංකාවේ උද්දමනයේ 5%යි. සෙන්ට්‍රල් බැංක් එකේ කියන විදිහට යාලේ ප්ලෑන් එක. එමුණොත් වගේ සල්ලි නැති වෙනවා. හැබැයි තව ටිකක් ඔය අවදානම අඩු වෙනවා FD එකක් දැම්මොත්. සාමාන්‍ය 8ක් වගේ ඇනුවල් එකක් දෙයනවල් රිටර්න් එක. ඔතකොට දැන් අපි බැලුවොත් 8ක් මදි දැන් මේ රිසර්ච් එකට අනුව. ඔතකොට එහෙනම් අපි මේ FD සහ මෙන්න මේ කියන දේවල් හොඳයි. හිතන්න ඔයා තව මාස 3-4කින් වාහනයක් ගන්න ඉන්නවා. වෙඩින් එකක් ගන්න ඉන්නවා. මෙන්න මේ සල්ලි ටික දාන්න FD එකක් මනි මාකට් account එකක් එව්ව හොඳයි. හැබැයි ආයෝජනය කරන්න මීට වඩා ඔප්ෂන් ඕනේ. මීට වඩා එහා ගියපු රිටර්න් එකක් දෙන ඔප්ෂන් ඕනේ. අන්න එතනදී තමයි ඔයාලට ලංකාවේ බහුතරයක් නොදන්න මේ වුණත් මම දැක්ක මේ ළඟදී Security and Exchange Commission එක දාලා තියෙනවා active account තියෙන 1 million. ලංකාවේ අවුරුදු 18ට වැඩි කොච්චර මිනිස්සු ඉන්නවද? ඉතින් එහෙනම් ඔයාලා නොදන්න සාර්ථකත්වයට යන්න ඉඩ හසර හදලා දෙන ෂෙයා මාකට් එකට එන්න. සාමාන්‍යයෙන් 2024 ගත්තොත් 49ක වර්ධනය. ඒ කියන්නේ 2024 වර්ෂයේ මුල ආයෝජනය කරපු කෙනෙක්ට අග වෙද්දි 144ක ඉන්න ඇවරේජ්. දැන් මීට වඩා වැඩි රිටර්න් ගත්ත මිනිස්සු ඉන්නවා. දැන් ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් දාන්න. මොකද ඒක වැදගත් මේ එන පිරිසට. එතකොට 2025 වර්ෂය ගත්තොත් 144ක වර්ධනය. 2026 වර්ෂයේත් අපිට මේ හා සමාන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඒක සමහරක් අය මේ වෙනකොටත් මුක්ති විඳලා ඉවරයි. මේ ෆස්ට් ක්වාටර් එකේදී. තව ක්වාටර් 3ක් එහෙම්ම තියෙනවා. කාර්තු 3ක් තියෙනවා අවුරුද්ද ඉවර වෙන්න.
මේක ඊට වඩා රිටර්න් එකක් ඔයාලට දෙයි. හරි එතකොට එහෙනම් කොටස් වෙළඳපොළ ආයෝජනය කියන්නේ ඔයාගේ මුදල් වර්ධනය කරන්න තියෙන හොඳම තැන. උද්ධමනය පරදන්න තියෙන හොඳම තැන. අනිවාර්යෙන් ඒක මතක තියාගන්න. ඉතින් මේ රිසර්ච් රිපෝට් එක මාර වැදගත්. මේකෙන් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඔයාලා මේ සල්ලි තියලා තියෙන හරි තැනකද නැද්ද කියන එක ගැන. ඉතින් එහෙනම් කොටස් වෙළඳපොළට එන්න හිතන් ඉන්න ඔයාලට ඔක්කොම ඇරයුම් කරනවා. එන්න අපිත් එක්ක එකතු වෙන්න. අපි ඔයාලට මඟ පෙන්නන්නම් මේකේ කොහොමද සාර්ථක වෙන්නේ කියලා. ඉතින් ඔයාලට මොනවා හරි ප්‍රශ්න ගැටලු මේ වීඩියෝ එකේ තියෙනවා නම් පහලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ ආයෝජන ජීවිතය සාර්ථක වෙන අවුරුදු කිහිපයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ වීඩියෝ ඉවර කරන්න. එහෙනම් ඔයාලටම ජය වේවා.